ආයුබෝවන් ඔයාලා හැමෝටම අදත් ඔයාලව ගමයි මම YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ රසම රස කල් තියාගෙන කන්න පුළුවන් අප චට්නි එකක්. මේ චට්නි එක මාසයක් වුණත් ඔයාලට තියාගන්න පුළුවන්. මේ අබ වාරේ ඔයාලත් මේ වගේ චට්නි එකක් හදලා බලන්න. මම මේ චට්නි එක හැදුවේ අපේ ගෙදර ගහේ අඹ වලින් සාමාන්‍ය පැහුන ඒවා තමයි මම මේකට කඩාගත්තේ. අපි බලමු දැන් මේ චට්නි එක හදාගන්න මොනවද වමනා කරන්න කියලා. සාමාන්‍ය තරමට පැහුණ අබගෙඩි 3ක් අරගත්තා. සීන්ටෑම් 400ක් ගත්තා. එනසාල් සූදුරු කුඩු කරගෙන තියෙනවා. ආයි කහ කුඩු, මිරිස් කුඩු, අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න ලුණු අරන් තියෙනවා. ඒ වගේම තරාගත් ඉගුරු. මුලින්ම අඹ ටික හොදගෙන පොත්ත අයින් කරගමු. ඔයාලා මේ අඹ කපන්න ගන්න කලින් හොඳින් හොදගන්න. කැපුවට පස්සේ හොදන්න යන්න එපා. මේකට වතුර කලවම් වෙනවා. අඹවට වතුර කලවම් වුණොත් මේක ගොඩක් දවස් තියාගන්න බෑ. ටික දවසකින් නරක් වෙන්න බලනවා. මේ අඹ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. මං කපලා තියෙන හැඩයට වගේ කපා ගන්න. මේ සිහින්න කපාගත්ත අඹ ඔයාලා හට්ටියකට දාගන්න. ඒ ගන්න හට්ටිය ඔයාලා තෙත් තියාගන්න එපා. පොඩ්ඩක් ලිපේ තියලා රත් කරලා ගත්තත් කමක් නැහැ. මේ චට්නි එක හදාගන්න ඔයාලා මැටි හට්ටියක් ගන්න. මැටි හට්ටිය තමයි මේක හොඳටම රසට තියෙන්නේ. මේ අඹ දාගත් හට්ටියටම චීනි ග්‍රෑම් 400ක් දාගන්න. ඒකටම ලුණු ටිකකුත් දාගන්න. දැන් මේක හොඳින් කලවම් කරලා පැය භාගයක් විතර වගේ වහලා තියන්න. පැය භාගයකින් මේක බලනකොට සේනේ දිය වෙලා තියෙන හොඳටම. දැන් මේකට ඉතුරු කුළුපරු ටිකක් දාගමු. මුලින්ම මම තලාගත් එනසාලුවේ සූදුරු ටිකයි දාගත්තා. ඊට පස්සේ තලාගත් ඉඟුරු ටිකත් මේකට දාගත්තා. ඉන්පසු මිරිස් කුඩු තේ හැඳක් දාගන්න. කහ කුඩු තේ හැඳි කාලකුත් දාගන්න. මට කලින් කියන්න බැරි වුණා ගම්මිරිසුත් මේකට දාගන්න ඕන. මම ගම්මිරිසුත් තේ හැඳක් දාගත්තා. දැන් මේක හොඳින් කලවම් කරන්න. මේක හොඳින් කලවම් කරමින් අඩු ගින්දරේ ලිපේ තියන්න ඕන. ටිකකින් මේක වහලා තියන්න. මේක අඩු ගින්දරේ තමයි හදන්න ඕන. ගින්දර වැඩි කරගන්න එපා. මේක ඔයාලා විනාඩි 2-3 ඇරලා බලන්න. අඩිය රොස් වෙන්න දෙන්න එපා. ඔයාලා මේක විනාඩි 45ක් විතර මේ විදිහට උයාගත්තොත් ඇති. මේකේ පාට කුරු පාට උනහම ඔයාලා ලිපෙන් බාගන්න. මගේ චට්නි එක නම් ගානට ඇවිත් තියෙන්නේ ලස්සන පාට. මම මේක ටික දවසක් තියාගන්න නිසා බෝතල් වලට දාලා තමයි තියාගත්තේ. මුලින්ම මේ බෝතල් වලට දාන්න කලින් බෝතල් ලුණු වතුරෙන් හොඳට තම්බන්න. මම නම් ගත්ත ඉවරුණ ජෑම් බෝතල් දෙකක්. ඔයාලත් ඒ වගේ විදුරු බෝතල්ම ගන්න. ප්ලාස්ටික් ගන්න එපා. ඔයාලා මේ ගන්න බෝතල් වල වතුර ගතිය තියෙන්න දෙන්න එපා. මේකේ රසනේ යන්න කලින්ම බෝතල් වලට පුරව ගන්න ඔයාලා. බෝතලේ ඉඩ තියන්න නැති වෙන සම්පූර්ණයෙන් පුරව ගන්න. ඔයාලට මේ චට්නි එක බත් රොටි පාන් වගේ දේවල් එක්කන් ආහාරයට ගන්න පුළුවන්. ඔයාලට මේ මං කියලා දුන්න විදිහට හදාගත්තොත් මේක මාසයකටත් වඩා තියාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට අඹ චට්නියක් හදලා බලලා කමෙන්ට් එකක් දාලා රස කොහමද කියලා කියන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති ඔයාලා ගමයි මම YouTube channel එක subscribe කරලා තියාගන්න.
ඉතින් වෙනදා වගේම මේ වීඩියෝ එකත් නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන ළඟදිම එන්න. එතකන් ඔයාලට සුබ දවසක්.